මෙතන ලස්සනයි. කෙනේ. mau kan ngomong nek. Mana Dennis? Hey, අපි අලුත් ගෙදර දවස් දෙකකට. මේක ට්‍රී හවුස් එකේම තව එකක්. ඔව්නේ අරගෙන. අරකෙම අනිත් පැත්ත වගේ. අනිත් පැත්ත. චුට්ට මේක විතර පැත්ත මාරුණා. මිරර් එක තිබ්බේ අර රූම් එක අනිත් පැත්තේ. එතකොට වොෂ් රූම් එකේ දොර තිබ්බේ අනිත් පැත්තේ. මේක කොහොමද හොඳයි. අද තිබ්බේ මේ පැත්තේ. තනනම්. ඔන්න බලන්න ළමයි අපි ඊයේ ආපු ප්ලේස් එකේ ලස්සන. කොහොමද? කව තියෙනවා. කලින් එකේ වගේ නෙමෙයි මේක එක පූල් එකයි තියෙන්නේ. මේවා තුනටම ලස්සනයි නේද? මේ බලන්නකෝ. නාගි මොකෝ දැන් දැහැරුනේ? චුට්ට ලස්සනම තැන ඉන්න මං වල එක්කගෙන යන්න. view point සීගිරිය පිදුරංගල රිටිගල. තණ්ඩ සීගිරියයි පිදුරංගලයි රිටිගලයි පේනවලු. මම තාම දැක්කෙත් නෑ ඇත්තරම. බලමු අපිට මේ වෙලාවේ පේයිද කියලා. අන්න තියනවා රිටිගල. මේ පැත්තෙන් වැව. මම හිතන්නේ අත උඩට යන්න ඕනේ ඇති අර පැත්තෙන් මේ පේන ඇති සීගිරියයි පිදුරංගලයි. මම සිරප්පු දාගෙනවත් පාවෙ නැති නිසා මට ඒ පැත්තට යන්න බෑ. මේක තමයි අපේ වැඩේ හැමදේම. හරි. අපි යන්නේ රිටිගල. අපි හිතුවා උදේ ටයිම් එක අපේ තියෙන නිසා රිටිගල ගිහිල්ලා ඊට පස්සේ සීගිරිය. අපි දැන් යනවා බ්‍රේක්ෆාස්ට් ගන්න. යා. හරිනේ. කර. Neki වාහනේ දුවන්නේ ඉතින්. දැන් කාර උඩට ගියා තේරෙනවද මේ සීගිරියයි හලද? මේ අපිට රස කැම හදන්නේ. යන්න කන්නේ වෙලාවද? මේකේ මේ වෙලාවට මේ තියෙන්නේ. කිරිබත්. ලුඩු මිරිස්.
chicken මාළු. chicken මාළුත් තියෙනවා. ආව්. පිළිවෙලකම බලන් ඉන්න. අප්පඩ අසයි. saya එන්න හදලා තියන්නේ. එක තමයි. අහයි දැන් මට ඕක මේකට නෝනික සැරට. අපි ඉන්නේ රිටිගල කන්ද ළඟ. කවදාවත් රිටිගල කන්ද කියලා ගහලා යන්න එපා මැප් එකේ. වැරදි පාරක් පෙන්නන්නේ. ඒ පෙන්නන රිටිගල පිටිපස්ස නෑ ඉස්සරහනේ. අපි යන්න ඕනේ පිටිපස්සේ. නෑ නෑ Google map එකේ රිටිගල කියලා ගියා. රිටිගල කියලා සර්ච් කරලා යන්න එපා. එහෙම ගියාම පෙන්නන්නේ රිටිගල ඉස්සරහ පැත්ත. ඒ පැත්තෙන් නෙමෙයි යන්න තියෙන රිටිගල. ඒකට අපි ආයෙත් ගියා මොකද රිටිගල ටිකට් ඔෆිස් දොන්න හරි එන්ට්‍රන්ස් හරි මොකක් කරේ ගියාට පස්සේ තමයි හරි දැන පෙන්නුවේ. ඉතින් අපි ආයෙත් ඒ පැත්තට දාලා චූටි පාරකින් යන ගම. අපි ගිහලා පෙන්නන්නම්. අපි ඇවිත් ඉන්නේ. අපි ඇවිල්ලා ටිකට් ගත්තා. 61 කෙනෙක්ට. මේ අපිට එන ගමන් හම්බුණා ආච්චි කෙනෙක්. පව් වැඩක් නැහැ කියලා. නේද? පොප්කෝන් ටික අපි කියනවා මේ පොෂෙදි තාත්තම්ම කෙනෙක්ට කියන්නේ. පොප්කෝනුයි සියඹලයි යා ඉන්නවා කැලේ මැද පුටුවක් තියාගෙන. හරවනේ. අපි සියඹලා ගත්තා. සියඹලා සල්ලි ටිකක් වැඩියෙන් දීලා ආවා. අපිට කීව කොහෙද යන්නේ කියලා. උඩනේ? ආ මෙතන. කොහම සද්දේ. දැන් අද මෙහෙ නැගලා ඊට පස්සේ සීගිරියත් නගිනවද අපි අද? නගිනවද? බලන්න නැකලට ගමුකෝ. අපි දැන් දැනගත්තේ මේක නිකන් මොකක් වගේද පේන්නේ. මේක තමයි ආසියාවේ ලොකුම පොකුණ. හරි ඉඳන් අන්න අර පැත්තේ මේ පැත්තේ ඉඳන් මේ කරන්නේ ඉතින් පල්ලෙහාට හිම හැම වෙනකන් කැණීම් කරනවා. මේ වගේ ගල් පැදිලා තියෙනවා අර පැත්තේ. එතකොට මෙයාලා කරන්න යන්නේ ආයෙත් මේක හදලා වට කරලා පොකුණට වතුර පුරවන්න හදන්නේ. ඒක තමයි ආසියාවේ තියෙන ලොකුම පොකුණ. පිස්සු හැදෙනවා. ඒකට තමයි මේ කට්ටිය වැඩ පටන් ගන්න තියෙන්නේ. ගුද්දනේ එතන පොඩි කෙනෙකුට කිව්වා. අන්න අතනින් තමයි කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ පොකුණ. කොතේ? ආන්ගේ කඩාගෙන ගිහින් අන්න අර එතනින් දා පොකුණ මේක කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. මට හිතා ගන්න බෑ පොකුණ කොහොම තියෙන්නේ නැති කියලා. කොතේ මම බෑග් එක? එපා. ඔක මන් දාගන්නද කියන්නේ? ඒක දාන්න බෑග් ඇතුළට. හා. මලවදී කොහොමද? අපි නගින්න පටන් ගත්තා දැන්. එන්න.
හරි. ෂා. මෙයන් මන් නිසා එයාට මේ හම්බෙලා නැත්නම් ඉතින් මෙයා කවද්ද ඕවල යන්නේ. ඒ ගන්න ඔච්චර පුරුල්ලා වෙලා තියෙනවා ජීවිතේ නෑ. ඔන්චිලාවක් තියෙනවා නැචරල් ඔන්චිලාවක්. තෝන්නේ? පිසු දෙපා. අද කවුරුත්ම නැහැ. හරි. මාර නිදහසක් තියෙන එක නිසා. ගානේ සද්දයක්වත් නැහැ. ඕ නියමයි. එක කට්ටියක් හම්බුණා දැන්. යාලා කියනවා ඔක්කොම හොඳයි කට්ටිය නැති එක තමයි ප්‍රශ්නේ කියලා. මං කිව්වා කොච්චර හොඳයිද කියලා. නෑ මට එනක මං හිතුණා මේ කවුරු නැතිද කියලා. නැති කියලා. කොහොමද එක වාහනයක්වත් පාස් වුන්නේ නැහැ. ලොකු බෑග් එක ගවුම් කියලා එයා අරගෙන අන්තිමට වට දීලා නිකන් සමින් වතුරක් යන්න ඕනේ. ඒක තමයි ලස්සන. මෙතන වතුර යන පාරක් නේ. මේකලා වතුර. ඔක තියලා චුට්ටක් වා විඳින්න ස්වභාව ධර්මේ. ස්වභාව ධර්ම විදින්න කියන්නේ මම නම් තියනවා. හලෝ. හලෝ. පෙන්නුවේ. අපි යනවා ලොකු කැලෑවක. නිදානයක් හාර. බෑද කවුරුත් නැති නිසා ආරෙන් දාගන්න. මම දන්නේ නැහැ මෙතනත් මෙහෙමද කියලා. මෙන්න කියලා. හොල්මන් එනවා දන්න. මේකේ රතු කට්ටක් තියෙන්නේ මේ බැටරි ලෝද? දන්නේ නෑ මේ SD කාඩ් එක. SD මේ ගහ දැක්කම මට මතක් වෙන්නේ මේ ඇවතේ කියන ලොකු ගහ. අවතේ මොනවද? නිල් පාට කට්ටිය ඉන්නේ. ඉතින් ලොකු ගහ. හැබැයි මේ තමයි අපේ ලංකාවේ බූරු මෝඩ හරක් වගේ කැටම් වැඩි. ඔව් ඒ නම් ගහ. DS දැන් මොනවද දන්නේ? DS ද. D+S. වා ඒක ලොකු එක. මෙතනින් හරිය යන්න පුළුවන් දන්නේ පාරක් නැහැ කොහොනේ. මේකේ පාර. හා ඔයාලා මතක තවම හරි තිබ්බා මෙහෙම. මට නම් එහෙම නැහැ. නැහැ. අපි දෙන්න විතරයි ඉන්නේ. ඊට පස්සේ අතරවන් වුණොත් එන්න විදියකුත් නෑ ආ. අද කවුරුත්ම නැත් එක්ක. බලන්න. නෑනේ. ආරනේ? බා. එන්න මේ. කොහෙද යන්නේ? මේ නවත් කරන ඔක්කොම කන. අන? ඔය එන්නකෝ. කොහෙද යන්නේ? එන්න පිස්සු ගන්නවා. ජං. කුසිගේ? පාටේ කියෝ. බයවුණාද? එන්නේ. ඔය යන්න බෑ. කොහෙන්ද ආවේ? මෙතනින් ආවේ.
ටිකට අමුතුනා කොහෙන්ද ආවේ කියලා. තව කොහෙද අරේ ගියා නම් එහෙනම් මෙන්න මේ ගැට ගන්න චිත. Aku kan sebenarnya anak anak nih. nyung gak itu ya. Ya terus anak anaknya terus ada. Kok udah deh. Ayo. Jangan gue sudah. Lepas mah pola karir yang ini. ආරක්ෂාව. කාගෙන්ද? ඇත්තටම ටිකක් බය හිතෙන ඇයි ටික අවුරුදු නැත් එක. මම ඒක හදික් ගන්න උක. ඒ වගේ මෙයා කිව්වා මෙයා අහලා තියනවලු මෙහෙන් පොඩි මේක නම් හොටියත් එක්ක ඉතින් සම්දු කරන්න බෑ. මම කලින් කතාව කිව්වත් එයාට විශ්වාස කරා. ඕකේ කවද ආරක්ෂා වෙන දර මම මොකද බලන්නේ. ආරක්ෂා කරන්න බෑ මම මේක. කරා. Hai. ආර මොකද රිටිකල ගැන කියන්නේ තියෙන්නේ? රිටිකල. රිටිකල ගැන කියන්න තියෙන්නේ අනිවාර්යෙන් එන්න. ඒකට හරි අමුතුයි මේ ආවට පරිසරය. හරි ශබ්දයි. කුරුල්ලන්ගේ, බෆමෝනන්ගේ, රැහැයියොන්ගේ සත්‍ය. සද්දෙත් එක්ක වෙනම ලෝකයකට යනවා වගේ අත්‍තරම. අපි දැන් අර මගක් ගිහිල්ලා ඉඳලා පොඩ්ඩක් අහන්න හිටියා බලාගෙන ඒක වෙනම ෆීලිං එකක් ගන්නවා. ඒකයි පුරාණ දේවල් තියෙන. මරු. ලස්සන නිස්කලංක තනක්. නිස්කලංක තනක්. දැන් මම ගිහිල්ලා අපි ආයෙත් යනවා අඹ සෙවණට. අපි මුලින්ම ඇවිල්ලා හිටගන්න. ඒක කාලා. තවල පෙන්නන්න තියෙන අපිට පෙන්නන්න බැරි වුණා. Tree house. Tree house අතොල්ට ගිහිල්ලා පෙන්නන්න බැරි වුණා. ටිකක් බලාගෙන එන්නගෙන අපි යනවා සීගිරිය. බැලුවේ සීගිරිය ගිහිල්ලා එහෙමම කොළඹ. කද හෙට වලට වැඩ. අර ආච්චිවත් පෙන්නමු අපි යන්න හිටියෝ. ආ. ඒ ආච්චි පෙන්නන ආර්තිය ආච්චි. කියපු ආච්චි අනිත් පැත්තේ නේද ඉන්නේ. ඔව්නේ. අපි යන ගන්ද හිටියේ. එහෙමද? අරගෙන් බෙහෙත් ටිකක් ගන්න. සතුටින් දෙන්නේ. බොහොම ස්තුතියි නා. අනේ අත්තම්මේ. දෙහි ටික ආච්චි විකුණ ගන්න ආච්චි දෙන්න දෙහි. හරි මම දෙහි ටිකක් ගන්න. නෑ. තියෙනවා. අපි ගිහින් එන්නම් අත්තම්මේ නා. අපි ගිහින් එන්න. බුත්සාරණයි බෙහෙත් ගන්න එහෙනම්. ඔව් මම මේ හැන්ද බස් එකේවත් යන්න කියලා. ඕ දැන් ගෙදර යනවද? කහනමයි මේ. ඒක තමයි මම. ඒකනේ බෙහෙත් ටිකක් ගන්න. ඔව් ඒක තමයි මම දැක්කා. ගිහින් එන්නම් එහෙනම්. ගිහින් එන්නම්. යාලේ ඉන්න කිව්වොත් එන්නවා. ඔව් ඉඳලා බෙහෙත් ටික කරගන්න. ඒක තමයි. අපි ගිහින් එන්නම් ආච්චි. අපි ගිහින් එන්නම් බුත්සාරණයි. හරි. අනේ පව් අප්පා. අන්න අපි එනකන් ඉඳලා තියෙන්නේ. මොකද බලගෙනද? අපේ දවල් ආහාර වේල. ඉතින් මෙයාට රසට උයන්න පුළුවන්. නේද? අපි යන්න හදන්නේ view point එකට. තමයි යන්නේ. කොහෙටද යන්නේ උඩට?
view එක. Nice. මේ පැත්ත බලන් ඉද්දි ඉඳගෙන ඊයේ රෑ අපි ආව මෙන්න මෙතනද. හයි. ඊයේ රෑ අපි ආව මෙන්න මෙතනද. එහලා අපි ෆොටෝස් ගෑවුවා. තරු තිබ්බා කියා ගන්න බැරි තරමටම තරු තිබ්බා අහසේ. මේක හත් එක්ක ෆොටෝ ගැහුවා. මෙයාව තියලා මෙතන ෆොටෝස් ගැහුවා. මෙයා මගේත් ෆොටෝස් ගැහුවා. හැබැයි මෙලව රහක් නැහැ. මං ගත්තේ තමයි ලස්සන. अब मोकड़ दिए अब मोकड़ दिए अब मोकड़ दादा दिए रेडी कर है अन्ना दिया रेडी कर खान दे अर्दी ओ रेडी कर खान दे මේ පැත්තෙන් ගියාම පේනවලු සීගිරියයි පිදුරංගලයි ඔව් නේ නම් මහන්සි කියන්න බැරුණ අපේ සීගිරි ගමන කැන්සල් කරා අපි ඒ වෙනුවට දාගත්තාද හවස මෙන්න මේ වැවේ බෝට් රයිඩ් එක බෝට් රයිඩ් නෙමෙයි ඔරුවේ ඔරු රයිඩ් එකක් දාගත්තා Hey, Mansi. Enna? Hammara sini. Asana ini. Ini ban, ban. ඔන්න අපිට පේනවා සීගිරියයි පිදුරංගලයි. ආ? डायट යන්න ඕනේ. ඔව්. මොකද කිව්වේ? අපිට දාන්න බොට් ඇතුලේ. හා. දාලා වාඩි වෙන්න. ලාලු ඩි වාඩි. ආ. දාන්න ගන්න ඉතින්. වන්න වන්න. ඩබල් බොට් උගෙත්. ඔය මෙතන? හරිද? හරි. Bye. අපි යනවා අගුලේ යන ගමන් ඉන්නේ. අපි මොකද නම? සුබසිංහ අංකල් එක්ක අපි යන ගමන් ඉන්නේ. අගුලේ රයිඩ් එක. අන්න තියෙනවා අපි නැග්ග ගල. අබන්න ගල. ලොකු ගලක් නේද ඒක අංකල්? අපේ රූම් එක පේනවා. යා වයි එතන. වැඩන්නේ කතා කරලා. එතකොට මේ වැවැයිල්ල කියලා හබරන නෙවෙයි. එහෙනම් ආභරණ ගම. මේ හබරණ නෙමෙයි ආභරණ ගම. මිනිස්සුන්ට ආභරණ ගම කියලා කියවෙන්නේ නැත්නම් හබරණ කියලා නිකම්ම හබරනව නැත්නම් නියම. මේ ගලව ගන්නවා. අදිනවනේ. අල්ල උඩට අදින්න. හරිද ඔය? ආභරණ ගම තමයි. මේ දැන් මේ ඉස්සර අපිට දන්න. මොකද මේක කිව්වාට මේක ඇවිල්ලා මේ වැවැයිල්ල මඩවක. යුද්ධ කරලා. ආය මඩවක රැක්කලා ඊට පස්සේ යුද්ධ ඔක්කොම යවුනාට පස්සේ සෞද රජුරු එයා තමයි හින්නා මතක් කරලා කියන්නේ. අබේ රජුරු. ඔව්. අබේ රජුරු තමයි ඒව හදලා තියෙන්නේ. අත්මල කන්න.
සකනේ. කියන්නේ. Dan male. Dah. කැප් එකේ දාන්න. මේ අතට. Ah. මෙතන දාන්න සැට. Dia itu bandino. ආයෙ මේක සෑම පැත්තට දාන්න. බට්ට පොඩ්ඩක් ඉතින්. Thank you. Thank you. ෆොටෝ ගන්න බලන්න සැට නේ. ඔව් අපි ගන්න බලන්න. හරි ඔක ගන්න සෑ. කන්නවල ඔය ගහ තියෙන්නේ. ආ ඔය ගහත් එක්ක අහුවෙන්නේ ගන්න. සැල දෙන්න අර ගහේ අතුත් එක්ක අහුවෙන්නේ ගන්න. අපිට හම්බුණා සන. නිලුම් කැප් එකක්. සයි මාල. එළොම් කැප් එකයි නෙළුම් මාල. හෝටලෙලි ලාතික පුස්තය. ඒකෙන් මාල දෙකයි මාල දෙකයි. අනේ අපේ නෙළුම් මල් කපිතා. ඒක බලන් ඉන්නවා. දැන් මේකට අර ලා කොළ පාට රතු පාට ස්ප්‍රේ කරාම ඒක දන්නව හදන කට්ටිය. කෙලින්ම රෝස මලම තමයි. මේකෙන් මල් 250 300ක් හදලා වෙඩින් පොට ඒවට අර තියන්නේ පොටු වල හිල්ලෙන් මෙහෙම දාලා හදුවම සෙල්ම සෙට් බෑග් එකේ කෙලින්ම රෝස මල් ඔක්කොම රෝස මල් වගේම තමයි. ඕනේ ආ රෝස මලක් කාන්නේ. දන්න දේ කියලා දෙන්න බෑ. ආ ඒක. ඒක අපි පූජා කරනවා නම් ඒක අනිත් පැත්තට කරන්න. මේ ටික නම් වැඩක් නැහැ. මේක පොඩ පරිත් ටික. ඔය ආරය තමයි ගෑගන්න පර්සන්ටේජ් එක ගන්න. එයාලා ගෑගන්න පූසෝ වගේ. සෑහෙන කුරුල්ල జాති ඉන්නවා ගොඩක් ඉන්නවද? උදේ පාන්දර නම් ගොඩක් වැඩි. පාන්දර කීයද රයිඩ් එක යන්නේ? පාන්දර සාමාන්‍ය මෙහි ගන්න පුළුවන් 6ට 6ට. 6ට ගත්ත කියන්නේ ලකී තමයි. කියන්නේ ගොඩක් කුරුල්ල පෙන්වන්න බෑ. 6ට ගත්තත් 8:00 විතර වෙනකන් කරනවා. මොකද අර මැදින් දාලා යන්න බෑනේ දැන්. ඔව්. දැන් ඉංග්‍රීසි වගේ හවුනොත් එහෙම මේ එයාලා ගොඩක් කැමති මේ කුරුල්ලන්ට. අරන් ෆොටෝ එකක් ගන්නද? ඒක තමයි. හා?